හෙලෝ ට්‍රවලස් ඉතින් අද ඔයාලා වෙක්කන් යන්නේ නුවර එළිය තියෙන ගෙගරි පාක් එකට. ඉතින් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත් එපිසෝඩ් එකට. ඉතින් අද ඔයාලා වෙක්කන් යන්නේ ගෙගරි පාක් එකට. ඉතින් මේවට මැප් පෙන්වන්න අවශ්‍ය නැහැ මිත්‍රයා. හැබැයි ඉතින් අපේ පුරුද්දක් විදියට අපි හැම වීඩියෝ එකම ඩිරෙක්ෂන් එක දානවානේ. ඒ නිසා ඔයාලට පෙන්නන්න මේ තියෙන ගෙගරි පාක් එක. ඉතින් මෙතන ඩිරෙක්ෂන් එක දාගත්තොත් ඔයාලා යනවා අදාළ තැනට. හරි. එහෙනම් යම් වීඩියෝ එකට. හෙලෝ අයිබෝවන්. දැන් මම ඇවිල්ලා ඉන්නේ ගෙගරි පාක් එකට. දැන් හරි ලස්සනයි පොඩි දහිබර පාලකුණයක් තියෙන්නේ. රවුමක් දාලා බලමු කොහොමද කියලා. ඉතින් ඔක්කොටම කලින් ඔයගොල්ලන්ගෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා videos වලට like කරලා comment කරලා share කරලා අපිත් එක්ක set වෙන්න. එතකොට අපිට පුළුවන් මේ වගේ ලස්සන තැන් ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්න. ඉතින් නියම ටයිම් එකක අපි ආවේ සෙනගත් ඉච්චරනේ නිදහසේ ඇවිදින්න පුළුවන්. ඔයාලට මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා වගේ සීසන් එකක් අල්ලලා යනවට වඩා හොඳයි ඔෆ් සීසන් එක යන්න පුළුවන් නම්. එතකොට ඒ තැන විඳින්න පුළුවන්. ඇත්තම කිව්වොත් නුවරඑළිය සීසන් කියලා කියන්නේ සීතල වැඩි නැති මල් පිපිලා එහෙම තියෙනවා. ඒක හරි. සීසන් කියන්නේ ඇත්තම කිව්වොත් නුවරඑළියට එන්න ඕන සීසන් එකට නෙමෙයි ඔෆ් සීසන් තමයි නුවරඑළිය යන්න ඕන. එතකොට තමයි අපි නුවරඑළිය යන අරමුණ ඉෂ්ට වෙන්නේ. දෙසැම්බර් වල යන්න පුළුවන් නම් මීටත් වඩා අමාරු. Let's plant a wish, a secret seed, and watch it grow Kiya kana beyond. bote? For in this Atara. world so pure, so wide, infinity walks by our side. In this garden of infinity, time stands still, just you and me. Where roses speak and winds embrace, we find love and nature's grace. Infinity, our hearts will stay forever in this green ballet. So walk with me where dreams are born, where love like ivy wraps the dawn, and we will be eternally alive within infinity. රයිට්. එහෙමනම් දැන් අපි යන්න හදන්නේ ස්පීඩ් බෝට් රයිඩ් එක. ස්පීඩ් බෝට් එක රයිඩ් එකක් යන්න හදන්නේ. බලමු ගිහිල්ලා නේ. නෑ 5000. මේක එක රවුමක් රියල් 4000ක් වගේ වෙන්නේ. 5000ක් දුන්නාම තව ඇඩිෂනල් රවුමක් එක්කන් යනවා. ඉතින් 4000ක් දීලා එක රවුමක් යනවට වඩා රවුන්ඩ් දෙකක් යන එක ලාභයි නේද 5000කට. මේක යනවා කියන්නේ ඈමක් හදිසියවත් හැප්පුණොත් එහෙම අපි වතුරට වැටෙන්නේ නැහැ. අර ඈත තියෙන ගහකට උඩින් ගිහින් ඉසිලා හිර වෙන ගහකට.
ඉතින් පොඩි චුරුචුරු ඇසක් තියෙනවා. හොඳයි. ඉතින් මම නම් කැමතියි මේකට. ඉතින් අපි නුවරඑළිය එන්නේ මේ තියෙන සීතල අත්දැකීම විඳින්නනේ. ඉතින් මේ වගේ පොඩි චුරුචුරු ඇසක් එක්ක ඉතින් මම නම් හරි ආසයි මේ වයිබ් එකට. Petals smile in shades of blue. The sunlight dances on my skin and whispers where the dreams begin. Every step a story blooms in the silence. The heart එහෙමනම් සුපුරුදු මතක් කිරීම මේ වගේ පරිසර පද්ධති වලට එනකොට ඔයගොල්ලෝ ගේන කිසිම කුණු අපද්‍රව්‍යයක් මේ පරිසරයට බැහැර ගන්න එපා. ඔයගොල්ලෝ එනකොට ගාබේජ් බෑග් එකක් අරගෙන එන්න. ඔයගොල්ලෝ රැගෙන එන හැම දෙයක්ම ඒකේ දාගෙන ආපහු රැගෙන යන්න. එහෙම නැත්තම් අදාළ નિયમિત ස්ථානයේ පමණ ඒ කුණු බැහැර කරන්න. infinity, this moment stays forever wrapped in flowered ways. Butterflies in swirling flight like painted thoughts in morning light. The breeze hums soft a lullaby beneath the ever-watching sky. Every leaf knows where we've been. The past dissolves like misted wind. A golden hush, a tender sigh, as endless joy comes drifting by. In this garden of infinity, time stands still, just you and me. Roses speak in wind's embrace. We find love in nature's grace. Infinity, this moment stays forever wrapped in flowered waves. Butterfly to wish a secret seed and watch it grow beyond our need. For in this source so pure, so wide, infinity walks by our side. In this garden of infinity, time stands still, just you and me. Where every bloom is destiny and every breeze a melody. Infinity, our එහෙමනම් hearts will අදට මේ වීඩියෝ එක අවසන්. අලුත් ට්‍රැවල් එපිසෝඩ් එකකින් නැවත හමු වෙමු. එතකන් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා වීඩියෝස් වලට like කරලා comment කරලා share කරලා අපිත් එක්ක set වෙන්න. එතකොට අපිට පුළුවන් මේ වගේ සුන්දර ලස්සන අත්දැකීම් ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්න. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ සුන්දර රස්තියාදු වියත් පොත අනන්තේ.